තාම සීරෝ වලින් එන්න කෙනෙක්ද මේ සැරේ O level ලියන? ඔව් එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට අන්තිම වෙනකම් බලන්න පුළුවන්. මේක ඔයා වෙනුවෙන්ම හදපු වීඩියෝ එකක්. මොකද මේක monthly game plan එකක්. මේකෙදි ඔයාට full syllabus එක cover කරගන්න මේ O level මාස 3ක් තමයි target කරලා තියෙන්නේ. තවම අද අගෝස්තු මාසයේ උනාට මාස 3ක් වෙන්න ඔයාලා දැන් හරිනම් සැප්තැම්බර් වල ඉඳන් මාස 3ක් සෙට් වෙන්නේ. මම මාස 3 කියන එක අගෝස්තු වල ඉඳලා ගත්තේ. ඔක බලන ප්‍රමාණය බලන දවස ගැන අපිට කියන්න බෑනේ. ඒ නිසා එතකොට මේක ඔයා 0 වලින් ඉඳලා පටන් ගත්තත් ඔයාට මේක කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොකද්ද කරන්න ඕනි කියලා. වැඩි කතාවක් නැතුව. ඉතින් මුලින්ම කියන්න ඕන මේක මම මාස 3කට වෙන් කරා ඔයාලට පෙන්වන්න මේ අපිට තියෙන දැන් monthly මම ඔයාලට මේකෙදි monthly weekly daily and study tips study plan එකක් තමයි දෙන්නේ. එතකොට first month එක ඔයාලා building base එකට තමයි තියාගන්නේ. ඒ කියන්නේ ඔයාලට තවමත් පාඩම් කරලා ඉවර නැති, තවමත් පාඩම් කරන්න තියෙන, short note හදන්න තියෙන දේවල් වලට තමයි මේක මේ මාසේ ඉතුරු කරලා තියෙන්නේ. එතකොට මේකෙදි වෙන්නේ ඔයාට ඉවර කරගන්න බැරි වෙච්ච තියරි තියෙනවා නම් ඔයා ඒක බලන්න පාඩම් කරන්න ඒක මම පුළුවන් නම් ගොඩක් දුරට හොඳයි. ඒක කවර් කරගන්න ඔයාගේ තියෙන නෝට් ටික ඔක්කොම කවර් කරගන්න. ඊට පස්සේ ඔයාලට මයින්ඩ් මැප්ස් හදන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉතිහාස වගේ හිස්ටරි වගේ සබ්ජෙක්ට්ස් වලට මයින්ඩ් මැප්ස් හදන්න පුළුවන්. ඒ පාඩමට අදාළ කොටසක් කරන් මයින්ඩ් මැප් හදන්න. ඉතින් ඔයාලට මයින්ඩ් මැප් හදන්න බැරි නම් කියන්න අපි පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට මයින්ඩ් මැප් එකක් හදන විදිහත් වීඩියෝ එකකින් ගේන්නම්. ඒ වගේම ෂෝට් නෝට්ස් ඔයාලට ෂෝට් නෝට්ස් හදන්න ඕනි නම් ඒකත් දෙන්න. හැබැයි ඉතින් ඔයාලට තාම මාස 3ක් වගේ නම් තියෙන්නේ. මේවා මං කී හිටියත් නැතත් ඔයාලට හොයලා හරි YouTube වෙන තැන් වලින් හොයලා හරි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම ඔයාලට ඕනි නම් කමෙන්ට් එකක් දාන්න මම මේකත් හදලා දෙන්නම්. එතකොට මේකදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට ඔයාලා පාඩම් කරලා ඉවර වෙලා ටෙක්නික් එකක් තමයි මේ ඔයා පාඩම් කරලා ඉවරනාට පස්සේ ඒක තව කෙනෙක්ට කියලා දෙනවා වගේ හිතලා වෙන කෙනෙක්ට කියලා දෙනවා කියලා හිතලා ඔයා ආයෙ ඔක කියන්න. ගෙදර පොඩි ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයට ඔයාට දැන් ඔයා මේ පාඩම් කරන එක එක වසරේ ළමයට කියලා දෙන තරම් පුළුවන් විදිහට සරලව ඔයා පාඩම් කරගන්නයි ඕනේ. ඊට පස්සේ ඊළඟ මාසෙදී මේක පේපර් ටාගට් එකක්. ඒ කියන්නේ ඔයාලා පාස් පේපර්ස්, questions, model papers, errors තියෙනවනේ මම හොයාගන්න ඒවා. මේකෙදි ඔයාලා තෝරගන්න පහුගිය අවුරුදු 5-10 තුළ තියෙන papers ඒවයි තියෙන ඒ වගේම මේකෙදි ඔයාලා විශේෂ දෙයක් තියාගන්න ඕන මිස්ටේක් නෝට්බුක් එකක්. ඒ කියන්නේ ඔයාට වැරදින ගණන් ඒ ප්‍රශ්නේ උත්තරේ හදන විදිය ඒ තියරි එක ඔක්කොම ලියාගෙන ඒ කොටසට අදාළ විවරණ වගේ දේවල් වර්ධින ගණන් වලට හදා ගන්න ඔයාලා මිස්ටේක් නෝට්බුක් එකක් තියාගන්න. ඒ වගේම පේපර් ටාගට් එක තමයි ඔයාලට ඒ මාසේ තියෙන දෙවෙනි මාසය ඇතුළත ඔයා ෆුල් පේපර් ටාගට් තමයි කරන්න ඕනේ. තුන්වෙනි මාසේ වෙනකොට ඔයාලා ප්‍රෝ මෝඩ් එකේ ඉන්න ඕනේ. ඔයාලට ස්පීඩ් එකට questions ලියන්න පුළුවන්, exam ලියන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා beast mode එකේ තමයි ඉන්නේ. එතකොට ඔයාලා මේ ටයිම් මැනේජ් කරගන්න තමයි වැඩිපුරම මේක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට පේපර් ලියන වෙලාව හරියට බැලන්ස් කරගන්න. ඒවට ප්‍රැක්ටිස් එකට. මේ වෙනකොට ඔයාලා මැත්ස් වගේ සබ්ජෙක්ට් හැම සබ්ජෙක්ට් එකක්ම ෆුල් පේපර්ස් ලියන ප්‍රැක්ටිස් වෙන්න ඕන. ෂෝට් නෝට්ස් තියෙනවා නම් ඒ ෂෝට් නෝට්ස් වලින් තමයි ඔයාලා රිවිව් කරන්නේ. දැන් ඔයාලා කලින් වගේ මුළු තියරි එකම අපිට බලන්න වෙලාවක් නැහැ. තුන්වෙනි මාසෙ කියන්නේ අවසාන හරිය. එතකොට ඔයාලට තියෙන්නේ ෂෝට් නෝට්ස්. ඔයාලා හදාගන්න මේ ෂෝට් නෝට්ස් ඒවට තමයි වැදගත් වෙන්නේ. ඒ ෂෝට් නෝට්ස් බලුවා ඉක්මන් රිවයිස් එකක් තමයි රිවිෂන් එකක් තමයි දෙන්න ඕනේ. ඔයාලා ක්වික් රිවිෂන් එක රිවයිස් එකක් තමයි දෙන්න වෙන්නේ. ෂෝට් නෝට් එකෙන් අදාළ කොටස බලුවා ෆුල් පේපර්ස් කරා. ඉතින් මෙන්න මේක තමයි දැන් ඔයාලගේ වීක්ලි ෂෙඩියුල් එක. මම මේක හදලා තියෙන හැම දවසටම ඔයාලට සාමාන්‍යයෙන් මේ ෆස්ට් මාසෙට වගේ ගැලපෙයිද සමහර විට ඔයාලට පාඩම් කරන්න. මේකේ සඳුදා අඟහරුවාදා බදාදා මේ දවස් තුන ඔයාලා පාවිච්චි කරන ඔයාලට අමාරුම සබ්ජෙක්ට්ස් වලට මැත්ස් සයන්ස් වගේ සබ්ජෙක්ට්ස් ටිකක් අමාරුයිනේ පාඩම් කරන්න තියෙන ප්‍රමාණය වැඩි. ඔයාලට එක්සර්සයිස් කියන්නේ ඔයාලට මේ උදාහරණ ගණන් හදන්න ප්‍රැක්ටිස් කරන්න ඒ වගේම තියරි එක බලන්න තමයි මේ දවස් තුන දීලා තියෙන්නේ සතියෙන්. ඊට පස්සේ Thursday Friday බ්‍රහස්පතින්දයි සිකුරාදායි ඒ දවස් දෙකේදී ඔයාලට ටිකක් මතක තියාගන්න පුළුවන් ටිකක් ලේසි සබ්ජෙක්ට්ස් හිස්ටරි වගේ දේවල් ගත්තම මතක තියාගන්න ගොඩාක් දේවල් තියෙනවා. බකට් සබ්ජෙක්ට් සාමාන්‍යයෙන් බකට් සබ්ජෙක්ට්ස් වල තියෙන ඔයාලට මතක තියාගන්න ගොඩක් දේවල්. ඊළඟට හිස්ටරි රිලිජන් බුද්ධාගම වගේ සබ්ජෙක්ට්ස් ඔයාලට මේවට වෙනම පාඩම් කරන විදිය ඕන නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. අපි බලමු ඉස්සරහට ඒව දෙන්න පුළුවන්ද කියලා. ඔන්න මේ මතක් කිරීමත් එක්ක ඊළඟට සෙනසුරාදා ඔයාලට ක්ලාසස් තියෙනවා නම් ඇති. ඒ වුණාට ඔයාලට චුට්ටක් හරි ටයිම් එක බැලන්ස් කරගන්න. ඔයාලට මොකක් හරි ලැන්ග්වේජස් තියෙනවා. සිංහල ඉංග්‍රීසි වගේ ලැන්ග්වේජ්
ලැන්ග්වේජ් එකක් පාඩම් කරන්න ප්‍රැක්ටිස් කරන්න විචාර ලියන විදිය බලන්න ඉංග්‍රීසි නම් ටෙන්සස් ටිකක් බලන්න ඔය ඉංග්‍රීසි වල ඉසේ එක කොහොමද ස්පීච් එක කොහොමද ඒව බලා ගන්න ඒ වගේ දේවල් පේපර් එකක් රයිට් කරලා නෝට් එක නෝටිස් එක ලියන්න පුරුදු වෙන්න ඒව තමයි කරන්න තියෙන්නේ සැටර්ඩේ වලදී ඊට පස්සේ සන්ඩේ මෙන්න මේක ඔයාලට ආස හිතෙන දවසක් කරගන්න වීක්ලි රිවිව් එකක් කරන්න මේ දවස් ටිකේම ඔයා පාඩම් කරපු දේවල් හරියට රිවයිස් කරන්න තමයි මේක තියෙන්නේ ඊට පස්සේ ඔයාලට පැය දෙකක මූවි එකක් බලන්න ඔයාලම මේ දවස් 6ම ඔයා හරියට වැඩ කරොත් ඔයාට ඉරිදට ඔයාටම දෙන්න ටාගට් එකක් ඔයා මේ දවස් 3ේදී මේ දවස් 6ේදී වැඩ ටික කරොත් මූවි එකක් ඔයාලට බලන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ හොබි එකකට වෙලාව දෙනවා කියලා ඔයාම හදාගන්න එහෙම තමයි ඔයාගේ වීක්ලි ප්ලෑන් එක බෙදෙන්නේ ඊට පස්සේ ඩේලි රූටින් ගත්තම ඔයාලා පොමඩෝරෝ හැක්ස් තමයි යූස් කරන වැඩිපුරම සාමාන්‍යයෙන් එක ටෙක්නික් එක ගොඩක් ඒක ගොඩාක් දුරට සාර්ථකයි සක්සස් එකක්. ඉතින් ඔයාලට පොමඩෝරෝ හැක්ස් එක වලදී කරන්න තියෙන්නේ විනාඩි 25ක් පාඩම් කරනවා. ඊට පස්සේ විනාඩි 5ක ස්මෝල් බ්‍රේක් එකක් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය වගේ 25 4ක් කරලා පැයක් විතර වුණා පාඩම් කරාට පස්සේ විනාඩි 20ක විතර බ්‍රේක් එකක් දෙන්න ඔයාලට ලොන්ග් බ්‍රේක් එකක්. හැබැයි ඒ අතරට ඔයාලා ෆෝන් යූස් කරන්න ඒව ස්මාර්ට් ෆෝන් ඒව ඔයාලට එහෙම තවම චූටි කාලයක් තියෙනවා. එහෙම ඕනි නම් පොඩි වෙලාවකට ගන්න එහෙම නැතුව පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ මෝර්නින් ලවර් කෙනෙක් නම් මේක ඩේලි රූටින් ඔයා උදේට පාඩම් කරන්න කැමති කෙනෙක් නම් උදේට ගන්න 5:30 7 වගේ වෙලාවල් වලට මැත්ස් සයන්ස් වගේ ටිකක් අමාරු සබ්ජෙක්ට් පාවිච්චි කරන්න try කරන්න බලන්න try කරන්න. මොකද ඒ වෙලාවට සාමාන්‍යයෙන් ඔය වගේ සබ්ජෙක්ට් පාඩම් කරනවා නම් ඔයාලට හොඳයි. ඒ වගේම පේපර් චැලෙන්ජස් ඔයාම චැලෙන්ජ් එකක් තියාගන්න. මම ප්‍රශ්න 20ක් කරනවා මම ප්‍රශ්න 30ක් තියෙනවා මේ පාස් පේපර් එකකින් කරන්නේ. ඒ විදිහට ටාගට් කරලා ඔයා පේපර්ස් චැලෙන්ජ් කරලා ඔයාම ඒ චැලෙන්ජ් එක වින් කරන්න ඕනි කියලා මතක තියාගන්න. ඊට පස්සේ රැට ඔයා අනිවාර්යෙන් දවසේම කරපු දේවල් රිවයිස් කරලා මතක අඳට ගිහිල්ලා විනාඩි 15ක් අරගෙන ඕක රිවයිස් කරත් කමක් නැහැ. ඔයා ඊට පහුවෙනිදා හෙට ඉතින් අද නම් ඔය ටික කරන්නේ අද රැට හෙට උදේට ඔයාලට කරන්න තියෙන to do list එක හදාගන්න. හෙට මම මේ සබ්ජෙක්ට්ස් කරන්න ඕනේ මේ විදිහට කරන්න ඕනේ මේ ක්වෙස්චන්ස් ටික කරන්න ඕනේ. ඒ විදිහට හදාගන්න to do එකක් රැට හදලා තියාගන්න. ඊට අමතරව ඔයාලට මම දෙනවා කිව්ව ස්ටඩි ටිප්ස් ටික තමයි මේ තියෙන්නේ. ස්ටඩි ටිප්ස් කියන්නේ ඔයා මේකෙදි බ්ලර්ටින් මෙතඩ් එක තමයි පාවිච්චි කරන්නේ. මම මේක ස්ටඩි ටිප් එකක් තමයි දෙන්නේ. ඔයාලට කැමති විදිහට ඔයාලට කැමති දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේවා චූටි 3ක්. මේවා ඒ කියන්නේ ඔයා දැන් දෙයක් පාඩම් කරනවා මොනවා හරි දෙයක් ඔයා දැන් හිතන්න ඔයා ඉතිහාසෙ මොකක් හරි ලෝක යුද්ධ වගේ දෙයක් පාඩම් කරලා ඉවර වෙලා ඒකේ තිබිච්ච දේවල් ඔයා මතකෙන් කුරුටු ගන්න. ඒ කියන්නේ ඔයා ලියනවා කියන එක නෙවෙයි. ලියන්නම නෙවෙයි ඔයා කුරුටු ගග චිත්‍රෙන් දැහද හරි කමක් නැහැ. නිකන් කුරුටු ගග ඒක රිවයිස් කරන්න. රිවයිස් කරලා ඔයාට අමතකයි නම් මොනවා හරි අමතකුණා පොත බලන්න ඊට පස්සේ තියරි පොත බලන්න බැලුවට පස්සේ ඔයාලට පේනවනේ. ඔය තියරි පොත නැත්නම් බිව් පේජ් එක හරි ඔයාලට තියෙනවනේ මේ අච්චුපොත හරි බලන්න. එතකොට ඔයාට පේනවනේ ඔයාට මේ ටික මිස් වුණා කියලා. ඒ මිස් වෙච්ච ටික වෙන පෑනකින් ඔයා ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේදී music for focus. ඒ කියන්නේ ඔයා දැන් maths වගේ questions හදනවා නම් ගණන් හදනවා නම් අන්න ඒ වගේ වෙලාවට ඔයාලට බලන්න lofi music එකක් පාවිච්චි කරන්න. ඔයා කැමති සින්දුවක් දාගත්ත ගණන් ටික හැදුව කමක් නැහැ. ඊට අමතරව ඔයාට ඒ වෙලාවට සෙන්ට් එකක් ගහගෙන කරනවා නම් ඒ විදිහට ඒකත් හොඳ ටෙක්නික් එකක්. කරන්න. ඒ වගේම තමයි ඔයාලට මේ වෙලාවේදී දැන් ඔයා වැඩ කරන අතරතුරට වැඩ කරන්නේ ෆෝන් එකෙන් නම් ඒ යූස් කරන එක නම් එහෙම නැතුව වෙන ඩිස්ටර්බ් විදිහට ඔයා යූස් කරන්න එපා ෆෝන් එක. ඔන්න ඔය ටික තමයි ඔයාලට දෙන ස්ටඩි ටිප්ස් ටික. මීට වඩා ඔයාලට මගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් මේක වෙන්න ඕන සබ්ජෙක්ට්ස් වලට වෙනම ඔයාලට ඕන යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට වෙනම ස්ටඩි ටිප්ස් ඒවත් එක්කම ගෙනල්ලා දෙන්නම්. ඒ වගේම තමයි ඔයාලට ඔය මයින්ඩ් මැප්ස් වගේ දේවල් ගැන ලියන්න දේවල් තේරෙන්නේ නැත්නම් ඒක හදන්න තේරෙන්නේ නැත්නම් තවමත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලට මයින්ඩ් මැප් ගැනත් වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයා වගේ වැදගත් වෙන තවත් යාළුවෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාට මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕනේ නම් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් subscribe කරගෙන යන්න, like එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම. Thank you for watching.